තරගේ ආරම්භයේදීම ඉතා හොඳ ආරම්භයක් ලබා ගන්න ඉන්දියන් ක්‍රීඩා කණ්ඩායමට පුළුවන් වුණා. නමුත් වැඩි දවසකින් ප්‍රමුඛ කඩුල්ල මැතිව්ස් ඉතින්ස ලබා ගන්නවා විශිෂ්ට අන්දමේ පන්දුවකින්. මද වේලාවක් පිටියේ රැඳී සිටපු ඉන්දිය ක්‍රීඩකයා මෙහෙම දැවී යන්නේ කඩුල්ලේ කෙලින්ම පන්දුව වැදීමෙන්. ඉන්පසු පිටිය විරාත් කොහ්ලි සහ රෝහිත් ශර්මාගෙන් වාරණාත් වෙන්න පටන් ගන්නවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් ටිකක් මදු පසබස්මක් අත්පත් කරගන්න තමයි පෙළඹෙන්නේ. මේ නමුත් ඉතා දැඩි පීඩනයක් ශ්‍රී ලංකා පන්දු යවන්නන් ක්‍රීඩකින් දෙදෙනා වෙත එල්ල කරනවා. ඒ එල්ල කරන ක්‍රීඩ දැඩි පීඩනය හමුවේ ඔවුන්ට විශාල ලකුණු සංඛ්‍යාවලට විශාල ලකුණු වලට යන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඇත්තටම කියනවා නම් ඉහළින් පහර ගසන්නට අමාරු අවස්ථාවක එක අවස්ථාවක හතරේ පහරක් මෙන්න මේ ආකාරයට එල්ල වෙනවා. ඊට පසුව නැවතත් තරගයේ සාමාන්‍ය මට්ටමට දෝලනය වෙමින් පවතිනවා. සාමාන්‍ය මට්ටමේ තරගය ඇති යනකොට ලකුණු 64ක් ලබා ගන්නේ දෙවෙනි කඩුල්ල දැවී යන රෝහිත් ශර්මා. නැවතත් පිටියේ යුවරාජ් සහ කෝලි සටන ගෙනියනවා. ශ්‍රී ලංකා කණ්ඩායම 2014 ලෝක කුසලානයට මේ ආකාරයට ඉතාමත් විශිෂ්ට අන්දමින් අවතීර්ණ වෙනවා. ලකුණු 122ට විකට් 3ක් දැවි ගොස් තිබෙන අවස්ථාවක තරගය ශ්‍රී ලංකා සහ ඉන්දිය කණ්ඩායම් දෙකටම දෝලනය වෙමින් පවතිනවා. ඇත්තටම ඉන්පසුව අවසාන පන්දුවරේ අපි දැක්කොත් ධෝනි තමන්ගේ නායකත්ව හැකියාවන් උරගා බලමින් වැඩි ලකුණු සංඛ්‍යාවකට යන්න තැත් කරත් ශ්‍රී ලංකා කණ්ඩායම නායක මාලිංග ඉතාමත් ඉහළ ආකාරයේ ආක්‍රමණශීලී පන්දු යැවීමේ විලාසයක් පෙන්නුම් කරමින් අවසාන ඕවරේ ලකුණු 6කට සීමා කරන්න මෙන්න මේ ආකාරයට උත්සාහ ගන්නවා. ලකුණු 124 විකට් 3යි. පන්දු ඕවර් 19යි පන්දු 4යි. ලකුණු 130කට අවසානයේ ඉන්දිය කණ්ඩායම සීමා කරන්න ශ්‍රී ලංකා පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් තීරණය කරනවා වගේම අවස්ථාව ලබා ගන්නවා. ඉහළ ලකුණු සංඛ්‍යාවකට උන්ට යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. දැන් අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. තරගයේ අවසානය ඉන්දිය කණ්ඩායමින් මේ විදියට ගිලී යද්දී ඉන්පසු තරගය ආරම්භ කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග ආරම්භය සිදු කරන්න බන්නේ වෙනද වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන ටීඑම් දිල්ෂාන් එහෙම නැත්නම් තිලකරත්න දිල්ෂාන් සහ කුසල් ප්‍රවේගකාරී ඉන්දිය කණ්ඩායම ආරම්භයේ සිටම ඉතාමත් ඉහළ සැලසුම් සකස් කළත් හොඳ ආරම්භයක් දෙන්න අපේ ක්‍රීඩකින්ට පුළුවන් වෙනවා. නමුත් ක්‍රමක්‍රමයෙන් තරගය දෝලනය වෙමින් පවතිනකොට තරගය ඇදී යනවා. ලකුණු 4 මේ ආකාරයෙන් කුසල්ගෙන් එල්ල වෙනවා. ඒ එල්ල වන පහරට වෙන කිසිම කෙනෙකුට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ නවත්තන්නට. නමුත් ලකුණු 5ක් ලබාගත් කුසල් ජනිත් පෙරේරා මේ විදියට උඩ පන්දුවක් ලබා දීමෙන් දෙවි යාමත් සමග ශ්‍රී ලංකාවේ මදක් පසුබෑමකට ලක් වෙනවා. ඉන්පසු පිටිය එකතු වෙන්නේ ටීඑම් දිල්ෂාන් සමගින් මහේල ජයවර්ධන. ඊටමත් පළපුරුදු සහ අත්දැකීම් බහුල ක්‍රීඩකින් දෙදෙනෙක්. මහේල ජයවර්ධනගේ තාක්ෂණික පහරවල ඉන්දිය කණ්ඩායම ඊටමත් හොඳ පසුබෑමකට ලක් වෙනවා. ඉන්දිය පන්දු යවන්නන්ට එලවා ඔවුන් දෙන්නා පහර දෙනවා. හතරේ සීමාව පසු කර යන පහරවල සංඛ්‍යාව ඩොට් පන්දු සංඛ්‍යාවට වඩා වැඩි වෙනවා. ශ්‍රී ලංකා ඉනිම ක්‍රමක්‍රමයෙන් 2014 ලෝක කුසලානයේදී ගොඩනැගෙනවා. ලකුණු 37යි විකට් එකක් ලබාගෙන ඉතා ප්‍රබල ස්ථානයක ශ්‍රී ලංකා කණ්ඩායම මේ අවස්ථාවේ රැඳී සිටිනවා. ඉන්පසු ලකුණු 41ක් අවසානයේදී දිල්ෂාන් උඩ පන්දුවක් ලබා දීමෙන් විරාත් කෝලි අතට මෙන්න මේ ආකාරයට දැවී යනවා. ලකුණු 41ට කඩලු 2ක් දැවී ගොස් යම්තාක් අවදානම් තත්ත්වයකට ශ්‍රී ලංකා කණ්ඩායම පත් වෙනවා. ලකුණු 130ක් වගේ ඉතා අඩු ලකුණු සංඛ්‍යාවක් හඹා යන්න තමයි තියෙන්නේ. නමුත් මේ අවස්ථාවේදී පිටියෙක් වෙන්නේ ඊළඟට සංගක්කාර සමගින් මහේල ජයවර්ධන. තමත් ප්‍රවීණ සහ ශ්‍රී ලංකා කණ්ඩායම සතුව සිටින විශිෂ්ටතම ක්‍රීඩකින් දෙදෙනා. කලු සනගේ මහේල සංගක්කාර සංයෝගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා විශාල තරඟ සංඛ්‍යාවක් ජයග්‍රහණය දක්වා රැගෙන ගිය ක්‍රිකට් කණ්ඩා දෙකක්. සංගක්කාර සමහිල බර කරට අරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රාහී මාවත ඔස්සේ ක්‍රමක්‍රමයෙන් යොමු කරනවා. සංගක්කාරගේ ඉතාමත් විශිෂ්ට පහරවල් තාක්ෂණික පහරවල් ලමුවේ ඉන්දිය කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායමේ පන්දු යවන්නම්
විශාල පීඩනයට ලක් වෙලා පවතිනවා. ඒ පන්දු පහර මහිල ජයවර්ධන විසින් එල්ල කළ ඉතාමත් තාක්ෂණික ගණී පහරක්. පන්දු රකින්නාට කිසිවක් කරගත නොහැකිවයි ප්‍රහාර එල්ල වෙන්නේ. ලකුණු 65දී තුන්වන කඩුල් ලෙස මහිල ජයවර්ධන දැවී යනවා. නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම තා විශාල පසුබෑමකට ලක් වෙනවා. මොකද පළපුරුදු විශිෂ්ට ක්‍රීඩකයෙක් දැවී යන්නේ. ලකුණු 78ට විකට් 3ක් කියන අවස්ථාවේ තිබෙද්දී ලකුණු 7ක් සිටි ලබා සිටි තිරිමාන්න දැවී යනවා. තිරිමාන්නට තරගය තුළ සාර්ථක වෙන්න ඉන්දිය පන්දුව වන්නෝ අවස්ථාව ලබා දෙන්නේ. අවසාන මහා තරගයකදී සියලු ක්‍රීඩකයන් සාර්ථක වීම ඉතාමත් විශිෂ්ට අවශ්‍යතාවයක්. ඉන්දිය පන්දුවන්ගෙන් දක්නට ලැබිච්ච මේ වයිට් පන්දු යැවීම සහ අවදානම්කාරී පන්දු අවසාන ලෝක කුසලානය තුළ උන්ගේ පරාජයට හේතු වෙන්නට ඉඩ ඇති කියලා අපිට හිතන්න පුළුවන්. පිටියේ එකතු වෙන්නේ තරුණ ක්‍රීඩක තිසර පෙරේරා සමගින් ප්‍රවීණ ක්‍රීඩක කුමාර සංගක්කාර තමත් ජව සම්පන්න සහ ප්‍රහාරාත්මක තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වෙච්ච තිසර පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රමයෙන් අවදානමෙන් එහාට ගෙනියනවා. ඔහුගේ විශිෂ්ට ගණයේ පහරවල් වලින් බෝල සංඛ්‍යාවට ලකුණු සංඛ්‍යාව සමාන වෙනවා. අවශ්‍ය බෝල සංඛ්‍යාව 34යි. අවශ්‍ය ලකුණු සංඛ්‍යාව 36යි. මේ අවස්ථාවේ 4 පාරක් ලබා දෙනවා කියන්නේ අතරම ඉන්දිය කණ්ඩායමට ඉතා විශාල බලපෑම් එල්ලවන ස්ථානයක්. ඉන්දිය ක්‍රීඩකයින් එකින් එක තමන්ගේ නොහැකියාවන් පෙන්වීම කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තට ජයග්‍රහණය සීන්දු මාන්දු කළ දෙන ආකාරයක් තමයි ලකුණු 100 ලබා ගැනීමෙන් පසු තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම දෙසට දෝලනය වෙන්න පටන් ගන්නවා. ලකුණු 4 පහරවල් කුමාර සංගක්කාර තමත් පරින්ද ක්‍රීඩකයා. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා ක්‍රමයෙන් තරගය ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී මාවත උදෙසා ගෙන යනවා. ලකුණු 100යි 22 runs 22 balls කියන තැනට ශ්‍රී ලංකා කණ්ඩායම ලං වෙනවා. තරගයේ පරාජය ක්‍රමයෙන් දුරස් කරන්නට තිසර පෙරේරට හැකි වෙනවා. තිසර පෙරේරා ඉතාමත් විශිෂ්ට අන්දමින් තවත් ලකුණු 6 පහරක් එල්ල කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රාහී මාවත දක්වමින්. නමුත් මෙන්න මේ ප්‍රහාරය තිසර පෙරේරා උඩ පන්දුකින් දැවී යොදවී කියා සියලු ප්‍රේක්ෂකයින් සිතද්දී
එය ඉන්දිය ක්‍රීඩකයාගෙන් ගිලිහී යාමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ඉතා විශාල බලාපොරොත්තුවක් ඇති වෙනවා. ලකුණු 123යි විකට් 4ක් දැවී ගොස් ඉතාමත් ප්‍රබල ස්ථානයක ශ්‍රී ලංකා කණ්ඩායම පසු වෙනවා. කුමාර සංගක්කාර තමන්ගේ ලකුණු 50 සීමාව පසු කර යනවා. තවත් ලකුණු 4ක් පමණක් බෝල 16කට තුරු වෙලා තියෙනවා. අවසාන පන්දු ප්‍රහාරය තිසර පෙරේරා ලකුණු 4 පහරක් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය මාවත විදසා ගෙනියනවා. ගෝ ශ්‍රී ලංකා ගෝ ශ්‍රී ලංකා ගෝ ශ්‍රී ලංකා ගෝ කියන තැනට තවත් විශිෂ්ටාන්තමය ප්‍රහාර සමගින් ජයග්‍රහණය ලබා ගන්නවා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම.